ආයිබෝවන් සර්ච් විත් නේෂා සමඟ සම්බන්ධ වන ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ ලංකා සමාජයේ යථාර්ථවාදී සිනමා නිර්මාණයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සුවිශේෂී සිනමා නිර්මාණයක් වුණ බැද්දේගම චිත්‍රපටය ගැන. පළමුව අපි දැනගමු මේ සිනමා නිර්මාණයේ තියෙන මූලික ලක්ෂණ. එහෙම නැත්නම් මූලික තොරතුරු මොනවාද කියලා. 1981 අප්‍රේල් 20 වන දින තමයි මේ චිත්‍රපටිය මුදා හැරලා තියෙන්නේ. එහෙම නැත්නම් මහජන ප්‍රදර්ශනයට එළි දක්වලා තියෙන්නේ. මේ ප්‍රථම මංගල දර්ශනය තියලා තියෙන්නේ මැජෙස්ටික් සිනමා ශාලාවේ. එවකට රාජ්‍ය ඇමතිතුමා වන ආනන්ද සිල්වා මහත්තයාගේ අනුග්‍රහයෙන්. මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. එතකොට මේ සිනමා නිර්මාණයට මූලිකත්වයක් එහෙම නැත්නම් මූලික සාරයක් අරගෙන තිනවා විලේජ් ඉන් ද ජංගල් කියන ලෙනාඩ් වුල්ෆ් මහත්තයා රචනා කරපු ද විලේජ් ඉන් ද ජංගල් කියන කෘතියෙන් තමයි මූලික සාරයක් ලබාගෙන තියෙන්නේ. අපි දෙවනුව කතා බහ කරමු මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත ගැන. මේ ප්‍රධාන චරිත භූමිකාවට රංගනයෙන් දායක වන්නේ ලාංකේය සිනමාවේ රිදී ඉරක්සේ ගෞරවයට පාත්‍ර වන මාලනී ෆොන්සේකා මහත්මියයි. විචාරකයන් පවසන ආකාරයට විජය කුමාරතුංග මහතා රංගනයෙන් දායක වුණු බඹුන්ගේ චරිතය එතුමාගේ රංගන ජීවිතයේ එහෙම නැත්නම් එතුමාගේ සිනමා ජීවිතයේ සුවිශේෂී රංගනයක් කියලා දක්වනවා. අනෙකුත් ප්‍රධාන සෙසු චරිත තියෙනවනේ. ඒ අතර පුංචි මැනිකගේ හීන් මැනිකගේ තාත්තා සිලිඳු ජෝ අබේ වික්‍රම මහතා අපිට කියන්න පුළුවන්. සුළු චරිත තියෙනවා තව. මොකද ඕනම සිනමා නිර්මාණයක් සාර්ථකත්වයට සුළු චරිතත් දායක වෙනවා. හින්නිහාමි, ආරච්චිල, ප්‍රනාන්දු මුදලාලි තවත් කිහිපයක් සුළු චරිත අපිට දැක ගන්න පුළුවන්. මේ හරි අපූර්ව සිනමා නිර්මාණයට අදාළව අපි වෙනත් කරුණු ගැන කතා බහ කරමු. මේ සිනමා නිර්මාණය සඳහා මූලික වටපිටාව එහෙම නැත්නම් පරිසරය ආభాෂ කරගන්නේ හම්බන්තොට ප්‍රදේශයේ දුෂ්කර ගමක් වන බැද්දේගම ගම. ඒ බැද්දේගම කියන ගමේ දුප්පත් ජනතාව ජීවත් වෙන්න ගත කරන අරගලකාරී මොහොත් ඒ වගේම අසාධාරණකම් ගැටුම් මේ සිනමා නිර්මාණයේ මූලික තේමාවක් වෙලා තියෙනවා. ඉතින් මම පොඩි උදාහරණයක් කරන් කියන්නම්. සිලිමුගෙයි පුංචි මිනිකා බම්බුන් ඔක්කොම එකතු වෙලා මේ ගමේ වගා කරනවා. මේ වගා කරන වී ටික Tamanට කෑමට ගන්නටවත් ඉතුරු වෙන්නේ නැති විදිහට පොලි මුදලාලිවරු ඇවිල්ලා අරගෙන යනවා. එතන අසාධාරණකමක් සිද්ධ වෙනවා. හැබැයි මේ නූගත් දුප්පත් මේ අහිංසක ජනතාවට ඒ ගැන කතා කරන්න බෑ. තේරුමක් නැහැ. ඉතින් මේ අහිංසක ජනතාව පත් වෙන අසරණ අවස්ථාවක් විදිහට සිනමා නිර්මාණය තුළ මේක දක්වන්න පුළුවන්. ඒ වගේම මේ සිනමා නිර්මාණය තුළ ඉන්න ශක්තිමත් සිංහහමක් පොරවා සිටි ගමේම දක්ෂම දඩයක්කාරයා විදිහට සිලිඳුව තමයි දක්වන්නේ. කවුද සිලිඳු? පුංචි මණිකගේ හීන් මණිකගේ තාත්තා ජෝ අබේ වික්‍රම මහත්තයා. හැබැයි මේ ශක්තිවත් දක්ෂ දඩයක්කාරයාද කැලේ අතරමං වෙනවා. හරි අපූර්ව දෙයක් ගමේ මාන කරනවා, පෙන්නුම් කරනවා. ඒ මොකක්ද? මේ ගම කෙමෙන් පරිහානියට ළඟා වෙනවා. ගමේ සිටින දක්ෂ පිරිස් අභාවයට පත් වෙනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් පුංචි මණිකගේ බඹුන්ගේ දරුවා අධික රෝගාතුරයකට පත් වෙනවා. ඒ කාලේ යන වසංගතයකට. ඒ දෙපළගේ දරුවා පමණක් නෙමෙයි. ඒ ගමේම ඉන්න දරුවෝ මිය යාමකට පත් වෙනවා.
ඒ මිය යන්නේ ගම්මානයේ තියෙන අනාගත වර්තමාන පරම්පරාව. වර්තමාන පරම්පරාව ව්‍යසන වලින් මියදී යනකොට කොහොමද ගමක් ඉදිරියට ගෙන යන්නේ? ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඉතින් ගම කෙමෙන් පරිහානියට, ගම විනාශයට පත්වනවා කියලා මේ සිනමා නිර්මාණය ඇතුලේ අපූර්වට දක්වන ස්ථාන තමයි මේ. සිනමා නිර්මාණය තුළේ සුවිශේෂීත්වයක් දක්වන්න පුළුවන්. මොකක්ද මේ සුවිශේෂීත්වය? මේ සිනමා නිර්මාණයේ කිසිම ගීත ඛණ්ඩයක් ඇතුළත් වෙන්නේ නැහැ. ඔබ මේ සිනමා නිර්මාණය නැරඹුවොත් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් හොඳටම. ඒ වගේම මේකේ වියලි කලාපයේ ග්‍රාමීය පරිසරය. මේ සිනමා නිර්මාණයට මූලිකම පරිසරය හැදෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ දුෂ්කර ගමක් වන බැද්දේගම. ඉතින් මේ වියලි කලාපයේ ග්‍රාමීය තත්වය සජීවීව පෙන්눔 කරනවා මේ සිනමාව ඇතුළේ, මේ සිනමා නිර්මාණය ඇතුළේ. ඒ වගේම බලහත්කාරී පාලන ක්‍රම ගතිවලින් ජනතාව පත්වන ඉරණම් අසරණ මොහොත් හරි අපූර්වට ජනිත කරනවා. බලහත්කාරී පාලන ක්‍රමයකට මම පොඩි උදාහරණයක් කියන්නම්. තමන් හොරකමක් කරේ නැති වුණත් ආරච්චිලගේ ප්‍රනාන්දු මුදලාලිගේ කූට උපක්‍රමයට බමුන් අහු වෙනවා. හැබැයි ඔහුට ඔප්පු කරගන්න සාක්ෂි නැහැ. ඉතින් බලහත්කාරීව ඔහුව සිරගත කරන්න යමු වෙනවා. මේ ආකාරයට අපූර්වට ගලා යන සිද්ධි දාමයන් ඇතුලේ මේ සිනමා නිර්මාණය ගැන මම අවසාන වශයෙන් පුංචි සඳහන් කිරීමක් කරන්න. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නාට්‍යමය අධ්‍යක්ෂණ ලක්ෂණ. සිනමාව සාහිත්‍ය අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉතා ඉහළ තැනක් ගන්නා පුද්ගලයෙක්. ඉතින් මෙතුමාණන්ගේ නාට්‍යමය ලක්ෂණ හරි අපූර්වට මේ සිනමා නිර්මාණය තුළේ පෙන්눔 කරලා තිනවා. ඒ වගේම ඒ.පී. ගුණරත්න මහත්තයා අපිට පරිවර්තන කෘතියක් විදිහට දුන්න මේ බැද්දේගම නවකතාවේ සාරය හරි අපූර්වට ඒ නවකතාවට හානි නොවන අයුරින් මේ සිනමාවට අරගෙන දර්ශන පත කරලා තිනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ යථාර්ථවාදී ලංකා සිනමාව තුළ මිනුම් දණ්ඩක් විදිහට බැද්දේගම සිනමා නිර්මාණය ගැන මට සඳහනක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සිනමා නිර්මාණයේ සාර්ථකත්වය කෙසේද යත් ලෝක සිනමා ඉතිහාසයටත් මේ සිනමා නිර්මාණය විශේෂ ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් අද අපි පොඩි කතා භාගකට යෙදුනේ බැද්දේගම සිනමා නිර්මාණය ගැන. අපට සාපල හදාරන ඕනම දරුවෙක්ට බැද්දේගම පරිච්ඡේදයක් ඉගෙන ගන්න තියෙනවා. උසස් පෙළ සිංහල සාහිත්‍ය ඉගෙන ගන්න ඕනම දරුවෙක්ට බැද්දේගම නවකතාවම කියවන්න වෙනවා. නවකතාවම විචාරයට ලක් කරන්න වෙනවා. ඉතින් මේ අපේ සිනමා නිර්මාණය